දැන් අපි පැමිණිල්ලක් දාලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කරන්න කියලා දාපු පළවෙනි පැමිණිල්ල මේක. HNB Finance රන් අය වෙතින් දැන් පවුමකට රුපියල් ලක්ෂ 3ක අත්තිකාරමක්. ඒ නිසා අපි හිතනවා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් පටන් ගනීවි කියලා. දැන් අපි දිගින් දිගටම කිව්වා කරුණුත් එක්ක ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නොරොච්චෝලේ බලාගාරයට යෙදවීම තුළ මෙගවට් 900ක් නිෂ්පාදනය කිරීමට නොහැකි වීම තුළ ඒ අඩුව පිරිවීම සඳහා ගල්අඟුරු වල වගේ මිල දෙගුණයකින් වැඩි ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කිරීම මත පිරිවැය වැඩිවීම මත එම මුදල විදුලිය එකකට එකතු කිරීම මත ආවරණයෙන් නොදෙවෙනි. මගේ එයාට ජීවිතයට සුබ සම්බන්ධයක්. ජනතාව තවත් ගැටලුකාරී ජීවත් වීම නොහැකි තත්ත්වයට පත් වෙනවා. ගැටලු වෙනකොට ස්පොට් ටෙන්ඩර් ක්ෂණික මිලදී ගන්න. අන්න දැන් රජයේ තීන්දුව කරලා තියෙනවා කැඳවලා තියෙනවා ගල්අඟුරු ක්ෂණිකව මිලදී ගැනීමේ හදිසි මිලදී ගැනීම ක්‍රමය. ස්පොට් ටෙන්ඩර් එක. ඕකට තමයි ආන්ති ඇද්දේ. දෙපැත්තකින් ගහන්න.